Ayubowan, welcome to Pod Katha. Come join with us, Machang, don't be late. Got so many stories for you, it's great. Pod Katha, Pod Katha, Pod Katha. It's your time for good vibes, no debate. So come listen, everybody, find your mate. Let's get together with Pod Katha now. Pod Katha. අපි ෆස්ට් පෝඩ්කාස්ට් එක පළවෙනි පෝඩ්කාස්ට් එක මේ පළවෙනි එපිසෝඩ් එක පළවෙනි එපිසෝඩ් එක දැන් වැඩි හිතන්න එපා බෑග්ග්‍රවුන්ඩ් මේ දැන් එක පුක්කුම හිතලා හැදුවා කලින් ප්ලෑන් කරේ කාර් එකේ අරගෙන මම try කරන්න ඊට පස්සේ අපිට වැඩේ පොඩ්ඩක් කරගන්න බැරුණා ඉස්සරහට වෙනස් කරන්න ඊට පස්සේ අපි හදාගත්තා මෙතන ගාම්බරේ පොඩ්ඩක් පොඩි එකක් දාලා හදාගත්තා ඔව් මේ දැන් මෙහෙමයි දැන් අපි මේ පොඩ්කාස්ට් එක පටන් ගත්තට මේකට දැන් නමක් දාන්න ඕනේ නමකුත් නෑ කතා කරන මොකක්ද කියලා දන්නේ නැත්නම් හරි දැන් මෙහෙමයි දැන් මේ පොඩ්කාස්ට් එක බලන් ඉන්නවනේ දැන් යාලා බලලා අපි දෙන්න කවුද මේ කියන්න ඕනද කියමුනේ කියන්නේ කොහොමද මම දන්නේ නැහැ මම වචන එකක් කියන්නද නෑ දෙන්න කවුද පොඩ්ඩක් හඳුනලා දෙමු අනේ මෙහෙම කියමු නේ අපි දෙන්න හම්බෙච්ච විදිය පොඩ්ඩක් කියමු ඔව් දෙන්න හම්මුලේ මුලින්ම මං හිතන්නේ මේ ෆිල්ම් කෝපරේෂන් එකේ ඩිප්ලෝමා එකේ ඊට කලින් මට මූ සෙට් ලා තිබ්බා ඉන්ස්ටාග්‍රෑම් එකේ තමයි හෙජ්ජේ ඔව් ඉන්ස්ටෝරි ගේ සෙට් උනේ තරුෂාගේ ඊට පස්සේ අපි දෙන්න සෙට් වෙලා තිබ්බේ නෑ නෑ මැසේජ් කරලා තිබ්බා ඊට පස්සේ අපි දෙන්න දන්නෙත් නෑ දන්නෙත් නෑ කවුද කියනවා දැකලා බෑ ඊට පස්සේ අපි දෙන්න හරියටම සෙට් උනේ මේ NFC එකේ ඉන්ටර්විව් එකේ ඔව් ඉන්ටර්විව් එක ෆස්ට් ටයිම් මීට් උනේ ඊට පස්සේ කතා කරලා තමයි දැම්මේ උඹ ඉන්ටර්විව් එකට එනවා කියන ඊට පස්සේ උඹ ඉන්ටර්විව් එකට ගිහිල්ලා තමයි යද්දි තමයි මම එතෙන් ආව ඉඳගන්නේ පරක් කළා මම කතා කරලා එදා තමයි ෆස්ට් ටයිම් දෙන්න සෙට් උනේ ඊට පස්සේ අවුරුද්දක් කියන්නේ ඒකට ඊට පස්සේ ඉතින් ලෙක්චර්ස් වලට යනවා එනවා කලින් යනවා එකට කලින් යනවා ඒක වෙනම කතාවක් තියෙනවා දෙන්න ඒක උඩ කතා කරා හොඳයි හොඳයි කියලා හිතනවා කියන්නේ ඒක කතා කරුනේ NFC එක කොහොමද මූව් ගැන NFC එකට යද්දි දැන් අපි දැන් ගිහිල්ලා දැන් මුලට දැන් අපි කවුරුත් දන්නේ නැහැ එතන ඉන්න කවුරුත් කවුද කියලා දැන් මමයි මූවි දන්නවා ඊට පස්සේ අපි දැන් කලින් සෙට් හම්බෙලා තියෙනවනේ ඒත් එක්ක දැන් අපි එතනින් තියුණ අපිටම හරියන සෙට් එකක් ෆ්‍රෙන්ඩ්ස් ඕන් එකක් හැදුනා මේ වයිට් එකට ඒකෙන්න දෙන්න ගියාම අපිට තේරුණා අපි දෙන්න තමයි පොඩ්ඩක් අර මුකුත්ම දන්නේ නැති කටට ගොඩක් කට්ටිය ෆීල්ඩ් එකේ හිටියා හිටපු කට්ටිය සා වැඩ කරපු අපිව ගණන් ගන්නේ නැහැ එම සීන් එකක් තිබ්බත්ම කිව්වද නැත්තම් කියන්න බෑ අපි දෙන්න ඉතින් කොණ්ඩේවාල් කියාට කට්ටිය ගොඩක් ගොඩක් කර හියා තිබ්බ එහෙම නේ හිතා තිබ්බ අපි වැඩ කරන කට්ටිය කියලා මොකද අපි දෙන්න පෙනුම දැකලා අනේ හිතා තිබ්බ අපේ වයසයි කියලා මගේ කොණ්ඩේ මේ මූණේ සහරන්ටයි දෙලි කවුරු අල් කයිඩ කරේ අල් කයිඩ ඒ පිටියේ ඒක මරුනේ දාම ඕන්න අර ෆොටෝ එකක් බලන්න ගයිඩ් එක නෑ නෑ ඕනේ නෑ ඒක පැත්තකින් දාන්න ඕනේ ඊට පස්සේ ඔය ස්ක්‍රීන්ෂොට් යනවා වගේ හැම කාලයකට වෙලා ඒක වුණා ඊට පස්සේ ඉතින් අපි දෙන සෙට් වුණා ඊට ප්ලග් වුණා ප්ලග් ගලා වැඩ කරද්දි බස් එකේ යද්දි අපි දෙන රාවේනික වචන ටිකක් ආවා ආවනේ ඔය අපි දෙන ඉතරයි දැන් මොකද අපි වෙනකොට සිග්නල් දෙන්න දීලා එකට යනකොට අපිට හැමදාම අවුලන බස් එක යනවා තියෙන NSC කාවේ දැන් ගෝලට යනවා ඔව් 154 පැය ගානක් ඔය යනවා හැමෝම යනවා බස් එකේ එතකොට අපි දෙන රාවේනික භාෂාව ටික හදාගත්ත අපිට තිබ්බ ආවේනික භාෂාව මූ වචනේ සහ මොකද්ද තිබ්බේ මේ ක්ලොක් එක ඔව් ක්ලොක් එක කියන්නේ අර සාමාන්‍ය 1 ක්ලොක් 2 ක්ලොක් 3 ක්ලොක් ඔය දින්නේ කියලා කියන්න බෑනේ කියලා හොන පැත්ත බලපන් මම පැත්ත බලලා කියන්න බෑ ඒතකොට දේශි රේඩිය ඉන්නවා 3 ක්ලොක් කියනවා මුෙක් දන්න 3 ක්ලොක් කියවම දන්නවා හරි අර පැත්ත තමයි 6 ක්ලොක් කියවුත් දන්නවා පිටිපස්සේ බඩු පිටිපස්සේ කියන ඕක තමයි අපි භාෂාව ඊට පස්සේ ඉතින් ඔය කරලා අපි හැමදාම කලින් යන වෙලාවට එක මොකද සබ්ජෙක්ට් එක මොකද ඉරිදට මොකද අපි දෙන්න කුරුණෑගල යන්න ඕනේ හවස කුරුණෑගල යනවා හින්දා ට්‍රේන් එකත් ට්‍රේන් එකෙන් තමයි යන්නේ අපිට ට්‍රේන් එකේ තියෙන ආයෙත් අපි තුනට එන්නේ හතර ඉවරන ලෙක්චර්ස් එක අපි ඉතින් කලින් බයින ෂේප් එකේ කවුද සමන්සලාගෙන හැමදාම බයින් නම් දෙන්නේ සමන්සගේ ලෙක්චර් එක දීන්නේ ගොඩක් ගොඩක් තීරෙන්නේ නැහැ ඉතින් කොහේ කියන්නේ අපි බලන් ඉන්නවා ඔකලන තේ අහගෙන අපි කියන වෙලේ කියන්න එපා නේද නම් කියන්නේ එතන ටීක් සර් එතන ඉතින් කලින් යනවා කියලා යනවා ගිහිල්ලා ඉතින් කොටුවේ පොඩ්ඩක් ඇවිදිනවා අපි දෙන්න ඉතින් ඇවිදිනවනේ හැමතැනම ගිහිල්ලා ගන්න තියෙන බඩුව වෙනවා නම් වළං ගන්න ඇති වැඩකුත් නෑ නෑ අර ඒ ආදල්ලක් තියනවා කියන්නේ ස්ට්‍රීට් වල යන එක ඒ කියන්නේ අපි මොකද ඉරිදට සෙන ගඩු අඩුයි බඩු තියෙනවා ඒ බඩු බලලා ගන්නවා පොඩි පොඩි ගන්න සෙල්ලම් වලුත් එමෙව ගන්න වෙලා පිහි කලෙක්ෂන් එකට පිහි ගන්න එකතු කරනවා බලනවා ගොඩක් කරන්නේ ගණන් අහන එක
කනන්න එන්න කියලන්න ආයන්න යස්සේ අතින් මාද ස්ටේෂනල් ගිහිල්ලා ටිකට් අරගෙන මොකම බූන්දිගන්න ඕ ස්ටේෂන් හර්ෂණ අර්ජන හර්ෂණ අපිට සෙට් වුණා ඕ ඒක ඔහු ගම්පහ බූන්දි නෑ මම ගන්න නිසා මේ වුණා පකෝඩා. සීනි මුරුක්ක බූන්දි පකෝඩා. 100 පකෝඩයි බූන්දි සීනි මුරුක්ක අරගෙන ඉතින් කකා එනකම කතා වෙන දේවල් ඔය ට්‍රේන් එක පැය දෙකක් දෙකමාරක් සමහර පුරාට එනවනේ මොකද මූ ඉන්නේ මල්සිටි පුරාට කුරුණාලෙන් බහැලා බං ඌ අය කුරුණාලෙන් අග්ගර බස් එක බස් එකට ඊට පස්සේ මූ එහෙන් අය පස්සේ ළඟින් මල්සිටි පුරාට ඒක අර කෝච්චි එනකන් එන අතල්ලක් තියෙනවා අපි මොකද සීට් නැහැ වෙලාවට එකිට කඩ යනවා ඒ කියන්නේ කොච්චිත් මූ ඉන්නවා කෝච්චිත් මූ ඉන්නවා වාසික මූ ඉන්න අස්සන මූ ගොඩක් ඉන්නවා ගම්පහ මූ ගොඩක් ගොඩක් ළඟින් ඔය ආස්සය මූ ගොඩක් ඉන්නවනේ පොඩි පොඩි අපි දැක්කම ඉතින් තාත්තලා කියලා වගේ ඒක දරන්නේ අපිට හිටියේ උනන්ට ඉතින් අපි තමයි හිටියේ අපි ඉතලා ගියා මේ ඊට පස්සේ මේ දවසක් බරු වැඩක් වුණා හැබැයි මේ අර පස් ටිකට් ට්‍රේන් ටිකට් ඒක පස්සට යන්න ඒක පස්සට අන්තිම ඒක ගානේ අතලා දැන් අපි දැන් කොහොම යද්දි මේ අපි දෙන්න අර හදපු ස්ටෝරි ඔව් ෂෝටයි බා ෂෝටයි බාටක් අපි පටන් ගත්ත මිනි සීරීස් එක එපිසෝඩ් තාම එක එපිසෝඩ් එක ඒනොට අපි එපිසෝඩ් 20කට විතර ඔක ප්ලෑන් ප්ලෑන් කරන් ගියා මෙහෙම හදමු මෙහෙම ඔව්. ප්‍රැක්ටිස් කරන අපි බලුවේ පුළුවන් තරම් හැම එපිසෝඩ් එකෙම එක ලොක් කැරක්ටර් ඉන්ට්‍රොඩියුස් කරන්න ඉතින් හරියට කොහමරි මොන එපිසෝඩ් එකේ ගියොත් මම ගහකට මූ නගනවා මම අනිවාර්යෙන් එක්ක පොල් ගහක මොකක් හරි ගහයි උඩ මාර ගහකට නගුරුම්ම කඩන්න සර්මක් ගස්සලා ඕ වෙලාවට තාම දෙවෙනි එපිසෝඩ් එක අපිට කරගන්න බැරි වුණා ඒක කරොත් ඉතින් අනිවාර්යෙන් මම ගහක් උඩ තමයි ඉන්නේ පළවෙනි ෂොට් ඒ එකේ මාළු වල නෙවුවා ඔව් ඔව තමයි තිබ්බේ මේ කොහොම හරි අපි ට්‍රේන් එකේ අද්දිත් තමයි ඔය එපිසෝඩ් 20 කතා කරේ ඔව් ඒක ආතල් එක අද්දිත් ඔය කතා කරලා මතකද මේ කොහෙද ඔය පොදුපර පහුණාන් පස්සේ ලොකේෂන් බලන්නේ නැහැ ඔව් අර හයිවේ හයිවේ එක යට තියෙන එන්ට්‍රන්ස් එක යට නැහැ එන්ට්‍රන්ස් එක කියන්නේ ඒ හරියට නමක් highway අධ්‍ය අර උමග වගේ තියෙන. නයිලි හරි නයිලි හරි මම දැක්ක පිටින් දෙන කඩේකුත් තියෙනවා මොකද තේ කඩේකුයි බඩේරුම බඩේරුම තියෙනවා. ෂොප් එකක් එතන තියෙනවා මාර ලස්සනයි කියන අපි ඉන්න ටයිම් එක 6:00 7 වගේ. එතකොට අර බඩේරුම තම්බන දුමයි අර අර ලයිට් දාලා ලයිට් කඩේ එක පාට පාට ලයිට් එකයි දාලා මරු. ඉතින් අපි උතන ලොකේෂන් බල බල යනවා. අඩු අපි මෙතන මරු ෂූට් එක. කරමු මෙතන ෂූට් කරමු කවදාවත් වෙන්නේ නැහැ. එන්නේ නැහැ කොහරි අපි ඉස්සරහට අපි බලමු මොන එපිසෝඩ් එක ඉදිරි කරන්න අපි ඉස්සරහට කරමුනේ තව එපිසෝඩ් එක විතර දානවා තියෙනවා. දානවා තියෙනවා. නෑ මේක කරන්න ඕනේ පොඩ්කාස්ට් ඉදිරි කරන්න ආව් පොඩ්කාස්ට්. ආව්. ඉතින් ප්ලේට් එක පොඩ ගම ඔව්. පොඩි අත ලැබෙන්නේ. මේ අත කරගෙන බලන්න නෑ ඕනේ යම් දෙයක් තියෙනවා මේ මොකද අපි කියන්නේ තියෙන්නේ බස් ඊට පස්සේ ඉතින් දැන් ওই විස්තරේ තමයි අපි ඊට පස්සේ මොහොම ෆිල්ම් එක කරා මම කරගෙන ඇති මගේ ෆිල්ම් එක මාස 8ක් ස්ක්‍රිප්ට් එක හැදුවා දැන් ෂූට් කරන්න කියලා ජුලි වල ගිය අවුරුද්ද කියන්නේ 2025 ජුලි වල ලොකේෂන් බැලුවා ලොකේෂන් බැලුවාමයි මම දන්නේ තාම කරේ නෑ අපේ බැච් එකේ මුලින්ම මම තමයි ෂෝට් ෆිල්ම් එක කරේ අපේ සෙට් එකේ يعني අපි හිටිය ගෑන් ටිකත් එක්ක ඉතින් හිතුවේ නෑ ඒක හරියයි කියලා මොකද අපිට තිබ්බා ස්ක්‍රිප්ට් එක ලියලා ඒක අපේ කවුද ලෙක්චර් කෙනෙක්ට දීලා ඒක ඒක අප්‍රූව් එක approve එක ගන්න තාම වැඩේ ගන්න තිබ්බේ වැඩ ඔය මම ලියුවා ලියලා දුන්නා ඉතර අම්මට සිටි ඇප්‍රූව් වුණා එකපාරම මට ඒතන බාර කොල්ලට උනත් එක්ක හරි ෂූට් කරමු කිව්වා ඩේට් එක දාත්ත කොල්ල ටික නෑ මම කලින් කරලා තිබ්බේ නෑ ඉතින් මම පණ්ඩිත වගේ ලිව්වා මොකද ලිව්වේ වියලි කලාපී කියලා කලක් දාලා අලින්න පැත්තක ලිව්වා හේට හේන එක හේන කතාව එක තිබ්බේ scene නේ එක කියලා කියලා. ඒ කියන්නේ බෑ ස්පොයිලර් එක ෆිල්ම් එක කොහමද ඒක හම්බුණා මට ඉතින් කෙලවුණා කියන්නේ ඉතින් යන්න උනා ඉතින් ඇත්තම ලොකේෂන් බලලා ලොකේෂන් බලන්න කියන්නේ ගොඩක් දුර කුරුණෑගලින් දුර නාන්නේ ඉතින් ගල්ගොම පැත්තේ අලි නේ අලි කැලෑම් මැද්ද කරේ ඒක වෙන මාතල්ලක් තියෙන එතන අයිති මුයි මායි ගියා මේ අර හොස්පිටල් එකේ ලොකේෂන් බලන්න අපි දෙන්න මුලින්ම ගියේ අර කෝපරේටිව් හොස්පිටල් එකේ ලොකේෂන් ඔව් එතන සෙට් වුණ නැකින් තමයි අර හොස්පිටල් අපිට එතන ෆ්‍රී දුන්නා හැබැයි ඔව් එතන ෆ්‍රී දුන්නා ඊට පස්සේ අතන හොස්පිටල් එකත් සෙට් වුණා අපි ඉතින් ලොකේෂන් වල දවසක් බැලුවානේ දවසක් සෙට් වෙලා වටේම රවුම දාලා අර හෙන බිල්ඩින් එක නැගලා. එකට ගිහිල්ලා කොහොමද ඔක්කොම ටික වැඩේ සෙට් වුණා වැඩේ කරලා ඉවරද ෆිල්ම් එක ඉවරයි දැන් ඊ මුගේ ෆිල්ම් එක ඉවර කරා ෆිල්ම් එකට අමතරව දා කොටස් ටිකකුත් කරගත්තා කට්ටියද පුළුවන් අය පුළුවන් විදියට ඒවා අතුරු කතා මොකද දැන් ෆිල්ම් එකක් කරලා ඉවරුණා නේ ඊට පස්සේ දැන් මගේ වැඩේ තාම මග මම ඉවර නෑ මම හාතිගෙත් තරන් ඉවරයි මූ තව එහෙම හාති ගත්තේ නෑ ඒ ඒවා ඕනේ ඒක අමතක කරමු ඒක ඉවරයි දැන් මේ මොකද ඊළඟට කතා කරන්න දැන් ඉන්ට්‍රොඩක්ෂන් එක හරිය අපි මේ වෙන අපි කතා දෙන්න හම්බුනේ එහෙමයි නේද හම්බුනේ එහෙමනේ ඔව් හම්බෙලා මේ දැන් අයප්පුව හම්බුනේ අවුරුදු ගානකින් දැන් ආය කියන්නේ මම මෙහෙට ආවේ දැන් අපි ෂෝට් ෆිල්ම් එක කරන්න අන්තිම සෙට් උනේ ඊට පස්සේ මම 2004 ටෙලිවිෂන් වැඩත් එක බිසි වුණා මූ කියන්නේ අපි දැන් වෙඩුණා කියන්නේ වෙඩුණා මම ෆ්‍රීලාන්ස් පටන් ගත්තා ඒකට මූ ගියා කෙලින්ම හිරු එකට
හිරු කියනවද නම කියන්නේ නම නැහැ කියන්නේ channel එකට television වලට ගියා. television වලට television බැලුවා channel එකට ඒකට මුගේ film cinematic look එක ගියා යා fade වුණා නැති වෙලාවම ගියා ඊට ඉතින් ඒවත් එක busy වෙලා ඔන්න දැන් තමයි පොඩ්ඩක් free වෙලා ඉන්නේ. අය අවුරුදු දෙකකින් set වෙලා දෙන්නා plug වුණා අවුරුදු දෙකක් එදන්නේ දෙකකින් set වෙනවා. ඉතින් දැන් අපි පොඩි පිස්සුවක් නටන්න යන්නේ. ඉතින් අපි දෙන්නම free බලමු stick it us මොකක්ද කතා කරන්නේ? මොකද්ද කතා කරන්න ඕනේ මාර්කනේ කතා කරන්නේ. මොකද්ද පොඩ්ඩක් කොහොමද කතා කරන්නේ ලව් ගැන ලව් ගැන පොත් දන්නේ නෑ දැන් ඔබ දන්නේ නැහැ කියන්නේ බෑනේ. දැන් අර මට දැන් උඹ අර සෙට් වුණ අඩු කාලෙම වෙන වැඩ ටිකක් කරගත්තානේ. ඔව් ඉතින් ඒ කාලේ දෙන්නම සිංගල් ඒ කාලේ ඉඳලා ඉතින් දෙන්නම සිංගල් හැබැයි අර පොඩි පොඩි දේවල් එනවා යනකේ පරණ දේවල් තිබ්බනේ පරණ දේවල් උඩ යනවා යට යනවා මේ පොඩි කේස් එකක් තිබ්බා. ඒකට මට යනවා යට යනවා. නෑ ගොඩක්ම තිබ්බේ පරණ දේවල් ඒවා ඔළුවේ තිබ්බා ඒ කියන්නේ පීඩනකට කියන ඒ බයට කියන්නේ මොකද කියන්නේ ප්‍රෝමස් තමයි ඔව් ඒකත් එක්ක ඉතින් ඊට පස්සේ ඉතින් වෙන දේවල් පටන් ගත්තා කරන්න. ඒක තමයි රස කතා අපි පටන් ගත්තා. ඉතින් මොකද උනේ? මොකද උනේ නම් ගන්න නොකියගේ පොයි පටන් ගමු මොකද මුල් වතාවට තමයි මාධ්‍ය ඉදිරිය අපි කියන්නේ කියන්නේ ප්‍රසිද්ධ වාසි. කියන්නත් බෑ අපි යනවා ලෝක තියෙන පිට ඉවරයි මේ ඒක හරත් මේ පෙන්නන්න එපා ෂෙයා කරන්න එපා ස්පෙෂල් ඉතින් වෙනයි කියන්නේ ෂෙයා කරන්න ලයික් අපෙන් ෂෙයා කරන්න එපා ලයික් කරන්න කමෙන්ට් කරන්න. අපි දන්න මේ කොහොම බලයිද මේ කොච්චර views ඉද අපි දන්නේ නැහැ මේ ෆස්ට් එක නේද සමහර පාට් තියෙන අපි සමහර විදියට වෙලාවට කියනවා දැන් full open කතා කරනවා සමහර වෙලාවට හිතේ තියාගෙන කියන්නත් තියෙනවා ඔව් එහෙම වැඩක් වෙනවා. ඉතින් මොකද උනේ? ඔයා කියන මොකද වෙන්නේ කියන මොන ප්‍රශ්න ලව් සම්බන්ධය මොකද උනේ කිය. ඒක කොහොමද කියන්නේ අපි එයා ගියා වගේ එකක් දුටි. එහෙම කියමුනේ ඔව් අපි කියමු නිකන් ආවා ගියා ආවා ගියා එයාව අය ගියා. හිතාගන්න මොකද උනේ කියලා ඒක එච්චරයි අන්න කියන්නේ හිතාගන්න බෑ අර ඕ වගේ දේවලුත් එක දැන් අපි පොඩ්ඩක් ගට් එක අරගෙන දැන් කොල්ලොට වැඩේට බහලා ඉන්නේ. හරි දැන් මං අහන්නම් ඔබ ආදරේ ගැන මොකද හිතන්නේ? කියන්නේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? හරි ආදරේ කියන්නේ මොකද්ද කියලා ඔයා කියන්නේ මොන සම්බන්ධයි? ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ඔව්. ගන්න මං කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන දැන් උඹට දැන් ගෑල්ලමෙක් ගැන හිතෙන ආදරේ ගැන කියන්නේ මොකක් හරි අදහසක් තියෙනවනේ. නිර්වචනයක් වගේ එකක්. ඒක මොකක් වගේද හිතෙන්නේ? හිතාගන්න බෑ මොකක්ද කියලා. හැබැයි ආදරේ කියන්නේ මොකද්ද කියලා මට හිතාගන්න බෑ. ඒ කියන්නේ තීරේ වචනකුත් නෑ ඒකට. අර වචනයක් නැති නිකන් මුතු හැගීම් ගොඩක් හැගීම් ගොඩක් එන්න ඕනේ. ඒක කොහෙන් පටන් ගන්නවද කියලා දන්නෙත් නෑ. කවද පටන් ගන්නවද දන්නෙත් නෑ. ඒකට කාලයක් යනවද අද වෙන්නත් පුළුවන් කාලයක් ගිහිල්ලා වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. ඒක එකිනෙකාට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. සම්භාවිතයක් තියෙන දෙයක්. අනේ දැන් සමහරවිට පටන් ගන්න වෙන දේවල් වලට. ඒ අන්තිමේදී ඒක ආදරයක් වෙන්න පුළුවන්. මොකද මට හිතලා ඒක වෙන විදියක. ඉවරනේ තියෙන්නේ. ප්ලෑන් ගන්න වෙන දෙයක් උදෙසා. ඒක එන්න එක වෙන්නේ වෙන දෙයකින් නේ. ඉන්ඩගෙටින් වෙන්නේ ඒක. ඒක හිතෙනවා. ඒ මට තේරෙන්නේ නැත්නම් ඒක මොකක්ද? ආදරයක් කියලා තිබුණා. එහෙම එකක් නේ. ඒකෝට දැන් වා මේ උඹට දෙන්න මොකද්ද? මට මම ප්‍රශ්නේ පාස් කරන්න කියලා ඇති වෙන එකක් නෑ මම හරි පැත්තට ආවා ඒක. ඔව්. මට හිතෙන්නේ බං මේ කියන්නේ දැන් අපිට කැරලමෙක් ගැන හිතන ආදරේ කියහම මට හිතෙන්නේ බං මේක මේ ඒක නිකන් හරි ක්ලියර් වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්ලියරි බං. ඒවට යට ඉතන. ඔව් දෙන්නම මචං ඒ කියන්නේ හරි ඒ කියන්නේ පැහැදිලි කිරීමක් මත සහ අපි කියමුකෝ මොකක් හරි මේ ඒක වචනයක් කියන්නේ හරියට තේරුම්ගෙන එහෙම එකක් සහ මම හිතන්නේ බං ආදරය කරනවා අර සියල්ල අහිමි වෙන බව දැනගෙන ආදරය කරන්න. ඒ කියන්නේ අපි ඒකට යද්දිම දැනගන්න ඕනේ යා. ආදරේ නැති වෙනවා. ඒක කියන්නේ අත්හැරීම නැතිවීම නැතිවීම කියන එක හැම දෙයක්ම බං අහිමි වෙනවනේ කොයි වෙලේකම. අපි දැන් මැරෙන්නේ ෂුවර්. ඔව් දැන් ඒක ෂුවර් ආදරය කළා මචං මෙරි කරලා එතකොට අවුරුදු 50 කර 60 කර කියලා දෙන්නෙක් කියලා මැරෙනවා. එතන මං අහිමිවීමක් නැති. අපි ඕක හිතන්න ඕනේ බං ඒක එකක් පටන් ගන්න ගන්න. මම මෙයාට ආදරේ හරි. මෙයා මට කවදාරි අහිමි වෙනවා. අන්න මේ ગેප් එක තියාගෙන හිටියනම් මම හිතනවා අර ගොඩක් තියෙන අර දුක කියන කෑල්ල අයින් කරගන්න පුළුවන් කියලා. ඕකේ බං සරල කෑල්ල ඉතින් ඕක තමයි. මට දැනෙන විදියට. හොඳයි ඒක. අපිට දැනෙන දේ තමයි ප්‍රශ්නේ. ගොඩක් කඩට දැනෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය දන්නේ. ඒක නෑ හරි. එන්න සෙට් නා සෙට්.
එතකොට දැම්ම ඔබින් හන්න අපි කතයිවරයි ඔබ සාමාන්‍යෙන් කෙල්ලෙක් ගැන මොකක්ද හිතන්න ඕන දැ කෙල්ලො ගැන හිතන විදිම එල්ල අපි වගේම තම හිතෙනවා අනේ මන්ද හිතාගන්නට බෑ මොකක්ද කියලා කද්දි කියලා තාම හිතාගන්න ප්‍රශ්නයන්ට බෑ අපි හිතනදේ මේලා හිතනවනම් ඕකේ කියලා මට හිතෙනවා ඊට අර ගොඩක් වෙනස් වැටම ගැන්න යාල ගොඩක් අර ඔලුවේ තියාගෙන එක්ස්පෝස් කරන කියන අපි තේරුම් ගන්න තේරුම් ගන්න වෙන්නම් කියන්නේ තේරෙන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ අපිට හිතියවන්න බෑනේ කෙල්ලෙක් කියන්නේ කෙල්ල ගැන හිතන විදිහනේ වාට කෙල්ල කොහොමද දැනෙන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තම වශයෙන් කිව්වොත් දැන් ඉන්න කෙල්ලෝ අර අපි හිතගෙන කෙල්ලෝ විදිහ නෙමෙයි කියන්නේ ඒක ජෙනරේෂන් එකේ ඔලද්ද ඊයින් පස්සේ ඔලද්ද ඒක තේරෙන්නේ නැහැ රයිට් පට්ට වෙනස් අපි ස්කෝල කාල හිට කන මේ දැන්දී දැ ඊට ගොඩක් වෙනස් අරමට කොවිඩලින් පස්සට මන්දන එක පාරකැන් මෙම තිබ මෙම කියලට දැවුණ ඒක මම හිතන දිරුණීම කොවිඩ්න කම්බන් අපිට ස්මාර්ට් ෆෝන් කියන ටෙක්නෝජි ලොකොට තිබෙනවා කොවිඩ් අවෙන් පස්සේ ඔක්කොම් මචන් ලාසුම් වුණා අනමන ඔක්කොමජන් බලව පෙන්ඩ පිටේ පැතරහරන ඊට පස්සෙ එක පාට තාක්ෂණයර පොම් කරාවේවා එක පාට එන්න පුල මට හිතේ මගේ අපි කරන කියනවා ෆක්ෂන අරන්නම කියන්න නිකම් වැටුම අපට හිතනදේ කියන්න වැඩි හිතන්ට පෝකට ඒකාව කියලා දැ අපි මොකර රිලේෂන්ශිප් එකට යන ඉල්ල එක බ්‍රේකප්පුලන් බස්සේ ඒක අමතක කරන්න විදි තියෙනවන දැන් උබට හිතන විදියට රිලේෂන්ශිප්ය බ්‍රේකප්පුලන් පස්සේ ඒක අපි අමතක කරන්නගෙන අපිට අපි රිකාවෙන්න ඊල කාලක් අපි ඒක මත්තම නෑනටික අපේ වැඩත් කොමටික ඩිලේනවා ටීන වැඩ කරගන්න අපි මුතක තවුල්ලනවා දට ඒ අපි රිකාවෙන්න සාමාන්‍ය උබ හිතන විදියට ආලාද කරන්න ඒකන හිතාගන්න බැර අයිතිනට වෙනස් අයිවන්න හිතද හොද දන්න ඔලු දෙන්නවන්න ඔබට කල්කටින් චීනක තකොට අපජන මන්න කියන්නේ පස්ටේන්ඩුවන මෙන්ටල් ඒක මෙන්ටල්ල හොඳන දී ොද වැඩක්කරන්න ට වැඩක් දස මුඩ්ගාන්නවන හරි දැම්මං උෙන් අහන්නම් රිලේෂන්ශිප් එකටන යම් පස්සේ එකත් බ්‍රේකප් එකක් වුණොත් එකනොත් ගිය ගිය ඉතවාස අපි රිකාවෙන්න බේ යම්සි කාලයක් කරන්න තකොට ඒ අපි රිකාවෙන්න මොනාද කරන්න ඕනේ වගේක් මනි කොම්බින් අදහසක් විදිට නැත්තම් බං ඕගෙන්න්න අපි රිකාවෙන්න රිකාවෙන්න යන්න නැතුව පෝ ගැනම හිත හිටියොත් අපේ වැඩත් පාඩනවා ට වෙලා අපි ලයිකම් ඩිලේලා ෆුල් මුඩවට්න එම නැතු දැන් අපි රිකාව කරගන්න විදියක්කුන් උඹ ගැන හිතන්න මොනවා ගැදස රිකාව එන්ඩති මංගේකටම ඉස්සල්ලවාගේ අරම එකනයි කාල වෙනස් මොද එකනගේ එක්ස්පිරියන්ස් එක්ක යාට එක ෆිල්ච විදි ඇට විදිිය අනුව වෙනස්සෙන ඒ වෙනස්සෙන කාලයක් එක්ක තමයි අපි කරන වැඩ කනින්ට වැඩිනයිද කොහොමට එන්වාට බලපන්න මම හිතන දිරම කොහමත් රිලේෂන්ශිප් බ්‍රේකක් වුණාම තනියම ඉද්දි වජන් අර මතකෙන වැඩි තනියමින් අපට කතා මනත් අපි ඔලුවෙන් මචන් අපි හිතන ඒකද කොල්ලට කොට වැඩි මචල අඩන්න ඒ අඩන්න එපාගේ පොලික ඔලු හදල තියෙන් ඩන්ඩව පිරිමේ කෙලෙතින් අර මෝෂන් සිකල් තින ඒ ගොඩක් පොල්ල මැරෙන් හේතුව අනිබ ස්ටේප් බයි ස්ටේප් ඔක හිත හිත ගිල්ල මචන් අනිවාරෙන් නැවතින්නේ අර තමන්ට තිබ ළඟම හේතුවල උතනින් නැවතුරෙන් පස්සේ ඉතින් දිගටම ආයෝගයන හිතක්දී හීලන් ටයි වෙනස් යක මගේ එකක් නට වෙනස්නවා කෙනයාගේ කරක්ට එක යාගේ වැඩ කරන එක යාගේ ඔලු තියෙන කැපසිට පැසිට ඇති මොද හැමෝම ස්ට්‍රෝම්න ගොඩක්කට අවුින් මට හෝතින් නිවාන් ගොඩක් අවුදිකින් ඕ කෑරින් ගොඩක් හිද ඉතර නිකම් ගොඩක් හේතුවෙන් ඕ කෑරින් හිතම අවදිකින් ගොඩ වෙන්ඩෝල ඒක රනි පැත්තට අරග අඩුවති වැද ෆුල් පැකේජ වැට තරාජය කත බැනස්කා ඇ අන්බැලසඩි අන්බැසඩි කියන්නේ එක වෙලාට හිතන්නේ ඉදිට අපිට වඩා අපි ඒක ඒ පැත්තර යාට මේ වැඩි ඇතකට අපි ගෙන හිතන වැඩි අඩු ඕ අපි ඕක ඇරින්ගේමස අපි වැඩිපුරම හිතන්න අප අනි ගැන හිතරන්න වැඩ අපට කෙලවෙන්න ඉරි පස දැක මොකක්කර වෙලා බේකක් නම්බස අපි මට මක්දර අපි බැලුව අදාගන්න ඕන දෙයක් ගන්න දෙයක් අපටම කෙලවෙන්නේ ගන්නන්නේ
කාට හටේ කියල දන්න දිහටන කටට චාවති දෙන කරන්න අපි දෙන්න කතා මේ අපේ ලට්ෆෝර්ම් ගට්ෆෝර්ම් අපි කතා කරන්නේ අපේ කතා පොඩ කියල පතාකන්න ඒ කලු තිීකතවා ඇඩ්ඩෝනම ඒ පැත්ත ඉගරගන්න ඒ පැත්ත කියන්න කතා කරන්න අපිට අතරලෙක් ට තියෙන එක්ස්පිරියන්ස් එක් කතා ඔය කියවන කල්ලා ගෙන දේවල් එක මන්න කියවන්න තමයි එතකොට මානසික විකාශ අනිවාර්යෙන් ඕනේ ඒකන තුල එළවෙනවා ඒක මචං අපේ පාර්ට්නර් කෙනෙක් හිටියත් එයාත් තේරුම් ගන්න ඕනේ මචං අනිත් කෙනාගේ මානසික නිදහසෙන් මොනවද කරන්න ඕනේ නැත්තම් අනික ඒක දෙන්නට යාළුවන්ගේ 150 අයක මරු අයිටක මරු සාමාන්‍යයෙන් කොල්ලට බර්ස් එකක් කොල්ලෙක් ගන්න නැහැ ඔව් ඔය හම්බෙනවනේ ඒක හම්බෙලා කියන ඔව් දෙන ටැග් එක ඔව් ඒක ඒ කියන්නේ සාමාන්‍ය මේක මචං පට්ටකලා වයිත්‍යරදී ඔව් ඒක කොහෙන්ද හම්බුනොත් ඉතින් ඒක සාමාන්‍ය යාළුවෝ ඔය කලින් පර්ස් එක මම අවුරුදු 6ක් විතර නෑ 6ක් නේ 7ක් 8ක් විතරම යූස් කරා දැන් මොඩල් එක බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් ඒක කොල්ලෙක් කන පර්ස් එකක් ගන්න හම්බුනොත් තමයි හම්බුනොත් තමයි ඒකත් එක ඇත්තක් ඒක මට මතක දවසක් ඔය ගිහිල්ලා එනකොට එන්නේ කෝච්චි වල මතකක් තියෙනවා අමාර කප්පල් ඉන්නවා බං ඔය ෆිස් කතා තියෙනවා ඒ කියන්නේ හොර ඒ කියන්නේ ඔෆිස් එක යනලා එනකොට අය ට්‍රේන් එකේ යද්දි තියෙන කතා ලව් කතා අපි දැකලා උනත් දැකලා තියෙනවා ආ ඉස්සර මූවි කැම් එක අරගෙන අපි ස්ට්‍රීට් ෆොටෝ එක කරනවා නේ ෆොටෝ එකනේ කොටු යනවා කැමරාව අරගෙන ආ ගුඩ කරමු කෙල්ලොන්ගේ ෆොටෝ ගහලා ගුඩ ගන්න දවසක් මේ අම්බලන් ගොඩ ගිහිල්ලා නේ අපි ලොකේෂන් නෑ මේ අම්බලන් ඩොකියුමන්ට් එකකට මේ වැඩි බලන්න අම්බලන්ගොඩ ගිහිල්ලා අම්බලන්ගොඩ බස් ස්ටෑන්ඩ් බස් ස්ටෑන්ඩ් එකේ ඌ ගම කටි දිග කැම් එකක් කරන පැනසොනික් කියලාද මන් දන්නේ ඒක නුමික්ස් එකක් නුමික්ස් පැනසොනික් එකක් තමයි දන්නෙත් නෑ යූස් කරන්න මම නිකන් කැමරාව ඉස්සරහට අරගෙන නිකන් ෆොටෝ එකක් ගවම් මට ඌ ඉස්ස වැඩි කෙල්ල බැලුවා බැරිලා ගාවල ලවඩේ අපි දන්නෙත් නෑ ටවුන් එක ආයේ කවුද කියලා අපි ට්‍රේන් එකේ ඉල වැස්සයිද අරිද මේක ට්‍රේන් ස්ටේෂන් එකේ එකට තියෙන ස්ටේෂන් එකකින් බැහැලා ඉස්සරහට ඇවිල්ලානේ බස් ස්ටෑන්ඩ් එකට ආයේ බස් ස්ටෑන්ඩ් එකේ ආව් බස් ස්ටෑන්ඩ් එකේ ඒ කියන්නේ මම ස්ටේෂන් එකේ ෆොටෝස් ගහලා ආවා මට බස් ස්ටෑන්ඩ් එකේ වැඩි ගානක් ගියේ මම ඉස්සරහින් කෙල්ලෙක් කෙනා දැක්කම නිකමඩ ගද්දි අම්මට කෙල්ල ළඟ අගොඩෙන් කුඩ පාරක් හිරක් පාරක් අනිවාර්යයෙන් අම්බලන්ගොඩ රූකඩේලා එන්නේ මමටලා එන්නේ රූකඩේ අය දවසක් මේ මොකදකයි ඒ ෆෝල්ඩර් එක කැම්මෙන් ගත්තේ ඉතින් කෝච්චි කොල්ලෙක් සින්දු අහන සින්න වල බඩ කොට ඔව් ඒක බං රැන්ඩම් නම්බර් තුනනේ අපි එද්දි මම නිකන් කොල්ලෙක් කිරිය ක්ලාස් යන ඩයලක් හෙඩ්සෙට් එකක් ගහන උන ෆීල් එකේ ඉඳි සින්දු ගහනවා මම නිකන් කැමරා ෆොටෝ එක ගහුව ගහද්දි ඩයලක් දැක්කද ඔය ඉතින් අපි කතා කරලා දුන්නා මම කතා කරලා පෙන්නුවා ඊට පස්සේ මට අයියෝ මට ෆොටෝ එක දාන්න මෙහෙම කියලා රැන්ඩම්ලි ගන්න ෆොටෝස් ඔව් ඒක අර ආතල්ලක් තියෙනවා අපි යන ගොඩක්ම අර ආතල් තියෙන ට්‍රාන්ස්පෝර්ටේෂන් වල තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් එතකොට උඹට අර මතකද එක සීන් එකක් වුණා මේ කලින් පැනවද මේ කලින් පැනනකොට කලින් බං මේ අර ට්‍රේන් එකේදී බං අපි අර ඉස්සරහට සීන් එකකින් පවර් සෙට් කියන කෝච්චි එකේ ඔව් ඉස්සරහට ගිය මුණ්ඩම ඔව් මුල මතක සුදු කෙල්ලෙක් ඉඳලා මම කයියන් ලියන්න ගියපු සීන් එක මොකද මං කිව්වේ මේ මචං මේ කෙල්ලෙක් ඉන්නවා මේ කවියක් තියලා මේක පෙන්නන්නද මෙහෙමයි කියන බල ලිව්වා පෙන්නුවේ නෑනේ පෙන්නුණා කනවා තාම තාම කුටි කනවා කවි මට මතක නැද්ද බල කියන්නේ ඒක ඔව් හොඳට කවි ලියන එක කියන්නේ ඒකට කලාගාරයක් පන්නන්න කියන්නේ ඊට පස්සේ දැන් චිත්‍රාදිනවා ඔව් චිත්‍රාදිනවා ඔක්කොම ඩික් කරනවා ඔක්කොම කරනවා ඊට පස්සේ දැන් ඔය ට්‍රේන් එක කොහොම එද්දිනේ අර අපි එකපාරක් ට්‍රේන් එක මිස් වෙලා ෆොටෝ ස්ටේෂන් එකට ටිකට් අරගෙන අර මොකන්ද ඉන්ටර්සිටි එකේ ඒක හොඳම අතල මෙහෙම පටන් ගමු කියන්නේ ඒ ට්‍රේන් එක මම හිතන්නේ ඉස්සර අපි ඔබ ඉස්සර ඔය ටයිම් ට්‍රේන් එක තිබ්බා මේක අලුතෙන් දාපු ට්‍රේන් එක හරිද නෑ නෑ එදා කිව්වේ ට්‍රේන් එක නෑ හින්ද මේ අර ඉන්ටර්සිටි එකටම යන්න ඒ ස්ටේෂන් වලින් බහින අයට කියලා එහෙම කතාව මට මතක නැහැ කොහමද ඔය අපි එක දුවගෙන ආවේ ඔය දුවගෙන ආවේ පරක් කියලාත් මන් දන්නේ ටිකට් එක අද ටිකට් එක 200 ඒක නෝමල් ටිකට් එක අරගෙන අපි යද්දි ඔව් අර ට්‍රේන් එකක් අද්දනවා අර ප්ලැට්ෆෝම් එකේ අපි වෙන දර ප්ලැට්ෆෝම් එකේ ඒක මොනේ අපි ටිකට් උත් ගත්තා ඊට පස්සේ අපි කවුන්ටර් එකේ කිව්වා දැන් තුන ට්‍රේන් එකේ නගින්න කියලා ප්ලැට්ෆෝම් නම්බර් දුවන නැග්ගා ඊට පස්සේ ඒ කියන්නේ වෙනදට ඒ ප්ලැට්ෆෝම් එකේ තමයි අර ට්‍රේන් එක යනවා අපිට වැඩි ගාණක් නැහැ අපි ගිහිල්ලා ඉතින් අපි කලින් මොඩ් එකද ඒක එදා මම රොනින් එක ගත්තා කැමරා එල් ගියේ එදාද එදානේ අරගෙන ගියේ එන්නද මම මතකයි කවද ඩේට් එක එහෙම කියලා කියන්නේ කොහොම හරි අපි අපිට යන්න හදිසියක් තිබ්බා අපි දන්න අපි ට්‍රේන් එකේ නැග්ගා ඔව් හැබැයි ට්‍රේන් එක නැත්තු වෙන්නේ වෙන කවද ඉස්සරහට ගම්පහේ ගම්පහේ අපි බලලා අම්මට සිරි රාගම නැවතුෙත් නෑ අතන නැවතුෙත් නෑ බලද්දි
මොකද උදර කුරුණලැක්කර මින බස් ට්‍රේන් එකක් කුරුණලැක්ක කරා කියන්නේ මේ ඔය බැටික්ලෝ එකයි මන්නාරම් මේ ඉක්සියක් යනවා ඊට සිට අනිවාර්යෙන් නවත්තලා බැටි මේ කොහෙද ගම්පා ඊට පස්සේ නවත්තලා පොල් ගහලා ඒක කුරුණලැක්කල ඒක ටිකට් 800ක්ද කොහෙද ඉන්ටර්සිටි දැන් මම ඉන්ටර්සිටි අනිවාර්යෙන් මේ ටිකට් එක ගන්න එනවා හරිද දැන් මම අnder බයලා දැන් අරගෙන ඇත්තුවේ අපි නම් බය වෙලා දැන් ගම්පා නැවැත්තු අම්මඩු ඊළඟට දැන් ඒක ස්ටේෂන් එක පට්ටයි ස්පීඩ් ආව ඒක මේ හිතා ගන්න මොකද උනේ කියලා ඉතින් මේ කුරුණලැක්කට අපි ආවා ඇවිල්ලා අපි අම්මලා සාමාන්‍යයෙන් එනවා මේ අපි දුන්න පික් කරන්න මේ කුරුණා ස්ටේෂන් එකට දැන් ඔය කුරුණා ස්ටේෂන් එකේ බැහැලා අපි දැන් වඩ ඩ්‍රීම් වල උඩ ගිහම පරිපේ නැගලා හැබැයි ටිකට් අන්න බලනවනේ අපි ඉතින් හැමදාම දන්නේ හින්දා අපි දන්නවනේ සීන් එක මේ ඉන්ටර්සිටි එක කම්මර්සිට නියගෙන ඇතුවෙත් නැහැ කියලා දැන් අර ටිකට් එක කේස්නේ මොකද අපි ඒ ටිකට් එක නිලිට දැන් මට සැරින් සැරේ මතක් කියන අරුද්දක් මෙහෙන් ගිහින් මූට ගන්නක් නෑ මූට නෑ අපි පවෙන්න එපා පන්තිගේ මූයි මොකද අපි කලින් දැකලා නෑ මට මතකයි මේ ඔය ඉන්ටර්සිටි මම මතක් ආපු දවසක මේ කැම්පස් කපල් එක ඔව් මේ ඇවිල්ලා කියන්නේ උන්ට කේස් එකක් වටනවා ඊට පස්සේ ඒකනේ කියලා කොල්ල බදලා අඳලා ඒ දුන්න දන්නේ නැතුව පස්සේ උඩ කට්ටේ බැන්නා මේ ඉන්ටර්සිටි දන්නේ නැද්ද කියලා කිව්වනේ අපි ෆස්ට් ටයිම් ඔය ට්‍රේන් එක ගමු කරලා ඒ කට්ටිය බැස්සව මගේ මේ බයිකන්නේ ආ ටිකට් අරගෙන නෝමල් ටිකට් අරගෙන මේක යගලා ඉන්ටර්සිටි එකේ හිටියේ කොහමද අපි ඉන්න ස්ටේෂන් බැස් බැලලා දැන් අහට යනවා මේ යන පොඩ්ඩක් යන්න දරකුත් නැහැ මේ රේල් පාරෙන් පැනලා යන්න විදියුත් නැහැ මොකද හින වැටක් ගහලා ඊට පස්සේ පොඩක් කාම් ඩවුන් එකෙන් ඉඳලා කට්ටිය අරගෙන ඉඳලා ෂේප් කරගෙන වැට පැන්න අපි කියන්නේ උන්වයි ස්ටේෂන් එක මම පැත්තට පාරක් එක ගමන යන පාරකොත් එක වැටක් තියෙනවා වැට පැනලා මං කෝ මේ ටවුන් එකට යන්න එපා ගමේ පැත්තට යන්න ගමේ දෙන්න එක්කයි කියලා ඊට පස්සේ ඒ පැත්තට ගියා අපි දැන් ගමේ පැත්තට ගිහිල්ලා අය හරවගෙන තමයි පයින් දන්නේ වගේ පාර දිගේ ගියේ අපි අම්මලා අහන මොකද මේ අනිත් පැත්තෙන් ගෙලගෙන ස්ටේෂන් එකට සාමාන්‍ය මීටර් 750 ක දුරින් තමයි ගෙඩුනේ ඇවිල්ලා අර පාරේ ඊට පස්සේ ආ එන් ගියා ඔව් ඊට පස්සේ තමයි දන්නේ මේක අතුන් දාපු ට්‍රේන් එක කියලා ඒක මේ කොහෙද මහාවට හරි කොහරි යන්නේ යන ඒ ට්‍රේන් එක කොහොමද පට්ට ස්පීඩ් ආවා කොහමද හොඳම සීන් එක උගල ස්ටේෂන් එකෙන් වැටගෙන ත්‍රින් ගලා තමයි ස්ටේෂන් එකේ එළියට ආවේ මම ඔය වැටලත් යන ට්‍රේන් තුනයි ආ උන් ගිහලා දින ඒත් ඔය සමත් තුනයි ඕ ඒක පණ්ඩිත් වගේ ට්‍රේන් එක ස්ලෝ කරද්දිම අකුල තිබ්බා අකුල තියෙද්දි පෙරළුණා ඉස්සරහට බෑග් එකත් බරපත් එක්ක එහෙම දන ගහගෙන ඉස්සරහට වටුණා දැන් කලිසම ඉරුණා එදාට මම කකුල් දෙක ගියේ නෑ මම ප්ලැට්ෆෝම් එක අස්සර ගියා කකුල් දෙක විදිහට නෑ මෙහෙම තමයි ඉන්නේ යන දේශනේ මෙහෙම ඕ පට්ට චාටර් එකක් කෑයි මොකද ට්‍රේන් එක කට්ටක් බලාගෙන ඉත ප්ලැට්ෆෝම් එක කරා වම් එක කෑ ගැහුවා ගෑනු කට්ටිය මම පණ්ඩිත් මට ඉදුන්නේ නෑ මට ඉදුරගෙන දැච්චක් තුනා 100 සෙකන්ඩ්ස් තාක් හිටින ගත්තා එයින් මගේ දන්නේ නැහැ වගේ ගෙදර ඉල්ලලා තා වෙරු තුවාල වෙලා මම දැන් තුවාල වෙලා ඊට පස්සේ එකයි කල්සම් මම අත්ත යූස් කරා පාර මේ පැත්ත කැපුවා දෙපැත්තම ෂෝට් නෑ පැච් කරාද පැච් කරලා බ්ලැක් ඔය වගේ පැහොඳ සිද්ධි දෙනවා නේ ඩිම්ම පැච් කරනවා කියන්නේ ඔව් අපා අලුත්ම කළු පාට කල්සම් මොනවා කරාටද ඉන්න දෙයකට මොන දුන්නද ඒ කියන්නේ අපි දෙන්නට මේක හිතුන නිකන් අහම්බෙන් වගේ පොඩ්කාස්ට් එක කරන්න ඕනේ මොකද අපි දැන් හැමදාම කතා වෙනවා ඒක දේවල් ඒක රෙකෝඩ් කරන්න ඕනේ ඒවට රෙකෝඩ් කරන්නේ නැහැ නේ අපි රෙකෝඩ් කරන්නේ නැහැ සමහර ගොඩක් දේවල් ප්‍රයිවසි දේවල් තියෙනවා කියන්නේ මුලින්ම විතරක් දන්නේ ඔය ඊට පස්සේ අපි දෙන්නට හිතුන නිකන් පොඩ්කාස්ට් සීරීස් එකක් වගේ මොකද මම බොකින් කෝස් ඉරාට ඔබත් එක්ක කතා කරද්දි මට මොකද කියන්නේ ඒ කම්ෆර්ටබල් අනේක ඒ ගානට නැගින්නේ මෙහෙම යනවා ඔව් අර ස්ටෙප් බයි ස්ටෙප් යනවා මොකද දෙන්නෝ ඒක කතා කරන දේවල් දන්න දේවල් වල සේම් වගේ ඒක වයිබ් දැස් සේම් උඩ සමහරුන් කතා කරාම එක්ක අනිවාර්යෙන් ලොස් වෙනවා පරි වෙනවා නැත්තම් වැඩි යන්නේ කොහෙද වෙන සීන් ඔව් නේද ඔව් එහෙම තමයි ගොඩක් ඒ මැච් එක නේද දස් ඔය කන්දා වගේ මෙහෙම ස්මූත් යනවා දැන් මේ පොඩ්කාස්ට් එක නමක් නම හිතා ගන්න බෑ මොකක්ද දාන්නේ නමක් දාන්න දැන් පොඩ්කාස්ට් සීරීස් එකක් විතර වැඩි කරනවා ඉතින් කරනවා නම් ඔව් බරෝ මේ හැම එකම එකක් කරලා නවත්තන්න බෑ ලැජ්ජාය බෑ පණ්ඩිතෝගේ පටන් ගන්නවා මොකද හැම එකම එකින් අඬ බිර ගහලා ඔක්කොම කරලා ඕම් දා රීල්ස් කරලා එක දෙක ඊපස්සේ නේ අපි දැන් මේක නමක් දාමු මොකද සාමාන්‍ය හිතන්නේ පොඩ් කතා පොඩ් සිනා දෙන්නගේ පොඩ්කාස්ට් අපිට හිතෙන අපේ කතා සිගිදි හැන්දෑව මල් හැන්දෑව ඔව් තමයි දිමොක් කරලා දාමු කියන්නේ අපේ අර පොඩ් කතා කියන එක දැන් ඔව් ගන්න සිම්පල් කතා තාවන කොහොම කතාව කියන්නේ පොඩ්කාස්ට් එක ෆ්‍රී ස්ටයිල් එකෙන් යන්නේ ඔව් පොඩ් කතා
ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු මොකක්ද කියන්නේ සබ්ජෙක්ට් එක අනුව අද ෆස්ට් එක ඔව් අපි දැන් පොඩ්ඩක් අද ෆ්‍රීලි කතා කරන අපි ඊළඟට පොඩි සබ්ජෙක්ට් එකක් හදාගන්න. එතකොට මේ ඔයාලා මේ අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට මොනවද කියන්නේ මේ සෙට් උන් විතර නෑ ඒවා කියන්නේ නැහැදී ඔව් අපි දන්නේ ඔයාලා සෙට් කරන්න නැද්ද සෙට් කරන්න නැද්ද කියලා. ඔයාලා සාමාන්‍යයෙන් කමෙන්ට් කරගෙන යන්න මේ ඔයාලට අපි කතා කරන්න ඕන දේවල් මොනවද වගේ ටික ටොපික් ටික. එතකොට අපි ඒවට පොඩි ටිකක් හදාගෙන ඉන්න කතා කරමු. ආතල්ද ආතල්ලනේ. ඕන අපි ඉන්න අයද මෙහෙම යනකොට පට්ටි ගෙන්නමු කියන අපිට හිතෙනවා. ඔව්. දැන් මෙහෙමයි අපි දෙන්න දැන් මේ හැමතැනම දැන් මේ හැම පොඩ්කාස්ට් සීරීස් එක ඉස්සරහට කරද්දී අපි මේ එකම තැන කරන්නේ නැහැ. අපි දැන් ට්‍රැවල් කරනවා. ඒ කියන්නේ එක එක තැන් වල එක එක ලොකේෂන් වල කරන්නේ. අපි අද මෙතන කරා ඊළඟ පොඩ්කාස්ට් එක අපි මෙතන කරන්නේ. පාරේ කරන්නත් ඔව් අපි පාරේ කරනවා පොලට කරන්න පුළුවන්. එක කුඹුරක එක වෙන කැලෑ වාහනයක් උඩ වාහනයක් කුඹුරක දියැලක් උඩ තැනක් නෑ ආහනයක ට්‍රැක්ටරයක් උඩ ඔව් එක එක තැන් ඉතින් වැවක කතා නාඩ ගමන් ඔය වගේ ඉතින් අපිට ඔළුවට එන එක පිස්සු විකාර අයිඩියාස් ඉතින් අපි කතා කරන්න හිතන් ඉන්නවා කන්ටෙන්ට් විදිහට දාන්න මේකේ ඔයාලා බලන්න හරි එහෙනම් අපි ඉවර කරමු නේ වැඩි ඔව් අද රැදී මේක ෆස්ට් එකකින් හැමෝටම බෝරින් වෙනවා හැම ගොඩක් කතා කරා ඔක්කොම කියන්නත් බෑ මෙතන ෆස්ට් ඩේට් එක වැඩක් උත් එහෙම කියන්න දෙනවා හරි එහෙනම් පොඩ් කතා පොඩ් කතා හොඳයි පොඩ් කතා හොඳයි අපි ලොගෝ හදලා දාමු එහෙනම් අද පොඩ් කතා ඉවර වෙනවා see you thank you subscribe ඕන නම් කරන්න කැමති නම් විතරක් සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න ෂෙයා කරන්න එපා අපි කියන්නේ ෂෙයා කරන්න එපා ෂෙයා කරන්නම එපා අපි ඉතින් අකමැත්තෙන් නෑ නේද වැඩි කරන්න subscribe ඔව් කැමති නම් සෙට් වෙනවා සබස්ක්‍රයිබ් කරන්න සෙට් වෙනවා ලයික් කරන්න ෂෙයා කරන්න ෂෙයා කරන්න ඔව් ඔයාලත් එක්කෙන් ෂෙයා කරන්න ඊට පස්සේ අපේ පොඩ් කතා පළවෙනි එපිසෝඩ් එක මේ විදිහට ඉවර කරනවා ඊළෙන්න ciao පොඩ් කතා ඔය ඉවරක් කරලා දාමු බා මේ ඉවර බයි බයි එහෙනම් අපි ඉවර කරනවා මේ පොඩ් කතා බයි 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 ciao